රටේදී බරගලෙන් මගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් කරනවා. ඇඳන් හිටපු ඇඳුම් විතරයි ඉතුරු වුණේ. විවිධ දේශපාලන පක්ෂවල මම කටයුතු කරලා තියෙනවා. නමුත් මගෙන් වෙන්න ඕන යුතුයකම් මගේ මට්ටමින් මම කරලා තියෙනවා. මම මොන දේශපාලනය කරත් මම ලබාගත් විශේෂ දෙයක් නැහැ. හැමදේම නැති වුණ එක තමයි උනේ අන්තිම බිඳුවටම වැටුණා. නමුත් මම ජීවිතේ සාමාන්‍ය පුද්ගලයෙක් ලබනවට වඩා ගොඩක් සංවේදී අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. 2021 මැයි මාසෙ මගේ අම්මා නැති වෙනවා. විශේෂයෙන් මගේ දේශපාලන කටයුතු වලදීත් ඇත්තටම සංගීතය ගොඩක් උදව් වුණා මිනිස්සු අතරට යන්න. ආදරය ගැන තියෙනවද විශේෂ හැඟීමක් මොකක් හරි? ආදරය ලබන්නයි ආදරය කරන්න හැමෝම කැමතියි. ඒක ඉතින් එක එක්කෙනාගේ ලැබීම අනුව තමයි ඉතින් තීරණය වෙන්නේ. මම ජීවිතේ සාමාන්‍ය පුද්ගලයෙක් ලබනවට වඩා ගොඩක් සංවේදී අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම ඒක පටන් ගන්නේ මගේ අම්මගේ අභාවයත් එක්ක. ඒක උනේ 2021 මැයි මාසේ. විශේෂයෙන් මට මේ මැයි මාසයත් එක්ක විශේෂ බැඳීමක් තියෙනවා. මම දන්නේ ඇයි කියලා. 2021 මැයි මාසෙ මගේ අම්මා නැති වෙනවා. ඊට පස්සේ 2022 මැයි මාසේ රටේදී බරගලෙන් මගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් කරනවා. ඇඳන් හිටපු ඇඳුම් විතරයි ඉතුරු වුණේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මැයි මාසේ දැන් මම එතකොට ඇත්තටම හැමදේම නැති වෙලානේ. එතකොට මට සිද්ධ වෙනවා මගේ පදිංචිලා ඉන්න ඉඩම විකුණන්න. ඒකත් උනේ මැයි මාසේ. දැන් මේ 4 වෙනි අවුරුද්ද. එතකොට මේ අවුරුද්දේ මම අනුරාධපුරයෙන් මැයි මාසෙම කොළඹට එනවා. ඒ එනකොට හැබැයි මැයි මාසෙම මම මේ ගීතයත් නිර්මාණය කරනවා. මට සංගීතය නිසා තමයි මට ජීවත් වෙන්න අර්ථයක් ලැබුණේ. ඉතින් මම දිගටම මම ඉස්සරහට මම වෙච්ච සිද්ධි අමතක කරන්න අමාරුයි. නමුත් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. අමතක කරලා ඉදිරියට සංගීත වෙනුවෙන්ම කැප වෙලා ඒක හොඳ හැදෑරීමක් කරලා ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මෙහෙමයි දේශපාලනය අපි කරන්නේ අපිට දෙයක් ලබා ගන්නම නෙමෙයි. නමුත් මගේ ආසාවක් තියෙනවා කලාව සහ දේශපාලනයට දෙකටම මම ආසයි. ඒක මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ දෙයක්. විවිධ දේශපාලන පක්ෂවල මම කටයුතු කරලා තියෙනවා. නමුත් මගෙන් වෙන්න ඕන යුතුයකම් මගේ මට්ටමින් මම කරලා තියෙනවා. මම මොන දේශපාලනය කරත් මම ලබාගත් විශේෂ දෙයක් නැහැ. හැමදේම නැති වුණ එක තමයි උනේ අන්තිම බිඳුවටම වැටුණා. නමුත් මම ඒත් පසුබැස්සේ නැහැ. ඒ කියන්නේ දේශපාලනය ගැන කලකිරීමක් නැහැ ජීවිතේ. දේශපාලනය ගැන කලකිරීමක් නැහැ. කරන අය ගැන තමයි කලකිරීම තියෙන්නේ. අපි හිතන අය නෙවෙයි. ඇත්තටම අපි හැමෝම දේශපාලනයක් කරන්නේ මිනිසුන්ට යහපතක් කරන්න හිතාගෙනනේ. ඉතින් අපි සමහර අවස්ථාවල අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට නොවුනහම අපිටත් ඒ චෝදනා එනවා. මොකද අපිත් ඒවට සම්බන්ධ වුණ හින්දා කලකිරීමක් නැතුව නෙමෙයි තියෙනවා. ඉදිරියේදී ඉතින් දේශපාලනය කරන්න කියලා එහෙම ලොකු ආසාවකුත් නැහැ. කලාව මොකද මිනිස්සුන්ට උදව් කරන්න අපිට දේශපාලනයම ඕනේ නැහැනේ. ඉතින් කලාවෙන් දෙයක් කරලා මිනිස්සු අතරට යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.